හායි ළමයි මම බුක් ෆෙයා එකෙන් ගත්තු පොත් වලින් දැනට මම එකයි කියලා ඉවර. මෙන්න මේ පොත තමයි මම කියලා ඉවර කරේ A Good Girl's Guide to Murder. මේකේ තව බුක්ස් දෙකක් තියෙනවා Good Girl Bad Blood and As Good As Dead. ඒ බුක්ස් දෙකත් කියවන්න ඕන. ඒ දෙක මම තාම ගත්තේ නෑ. මෙන්න මේ බුක් එක තමයි මම කියවලා ඉවර කරේ. දැන් මම නොවැම්බර් දෙසැම්බර් මාස දෙකට කියවන්න ඕන පොත් ටික සිලෙක්ට් කරගන්නයි යන්නේ. මේ බුක් එක කියලා තියෙන කමෙන්ට් එකක් දාගෙන මේ බුක් එක මාර්ම ෂෝක්. ඊට පස්සේ The Famous 5 සීරීස් එක මම කලෙක්ට් කරගෙන යන ගමන් මං ගාව බුක්ස් දෙකක් දැනට තියෙනවා. මෙන්න මේ බුක් එක මම ටිකක් කියවලා තියෙන්නේ 5 Go to Smuggler's Stop. මේ බුක් එකේ ටිකක් මම කියවලා තියෙන්නේ. මෙන්න මේ 16 එක 5 Go to Billy Cockhill. මේ බුක් එකත් මම කියවන්න තියෙන එක තාම ස්ටාර්ට් කරේ නැහැ. ඒකත් මම ගත්තා මේ මාසේ කියවන්න. ඊට පස්සේ මේ Atomic Habits කියන බුක් එක මම හැමදාම ඒක චුට්ටක් කියවනවා. දැනට මම pages 35 විතර කියවලා තියෙන්නේ. ඒක මම හැමදාම දවසකට චුට්ටක් කියවන්න තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ මම ගත්තා It Ends With Us කියන බුක් එක. මේක සිංහල ට්‍රාන්ස්ලේට් එක තමයි ගත්තේ බුක් ෆෙයා එකෙන්. මම ඒකත් මේ මාසේ කියවන්න මගේ බුක්ස් එකට දාගත්තා. බලමු මේකේ ගොඩක් හොඳ කමෙන්ට්ස් තිබුණා මේ බුක් එක ගැන. බලමු කියවලා. ඉතින් මම It Ends With Us ගත්ත හින්දා ඊට පස්සේ මම ගත්තා It Starts With Us කියන බුක් එකත්. ඒක ඉංග්‍රීසි එක ගත්තා. ඒක සිංහල ට්‍රාන්ස්ලේට් එකක් නෑ මං හිතන්නේ. ඒකේ මම ඉංග්‍රීසි බුක් එක ගත්තා. මට අර බුක් එක මම කමෙන්ට්ස් වල දැක්ක ගොඩක් මේ TikTok එකේ එහෙම දැක්කා It Ends With Us බුක් එක ගොඩක් වයිරල් ගිහින් තියෙනවා. ඒකින්ද මට හිතුණා මේ බුක් එකත් අරගන්න. මේකේ It Ends With Us එකේ It Starts With Us බුක් එක. ඊට පස්සේ මම මෙන්න මේ බුක් එක The Bride කියන බුක් එකත් මගේ නොවැම්බර් ඩිසෙම්බර් කියවන බුක් ලිස්ට් එකට ඔන්න ඇඩ් කරගත්තා. බලමු මම මේක තාම චූටි pages 2-3ක් විතර තමයි කියවුවේ. තාම කියවලා නැහැ. ඒ බුක් එකත් මම දාගත්තා මගේ ලිස්ට් එකට. ඊට පස්සේ ළමයි මෙන්න මේ බුක්ස් දෙක මේක ඇත්තටම 2024 බුක් ෆෙයා එකෙන් ගත්තේ. මම මේ ගත්තේ හස්බන්ඩ් ගත්තු බුක් එකක් චිත්‍ර කතා තියෙන්නේ. මම කියවලා නැහැ තාම. ඒකින්ද මම මේ ටින්ටින්ගේ වික්‍රම සඳ ගමන සද ගවේෂකයෝ මෙන්න මේ බුක්ස් දෙක ගත්තා. මේ කියවන එක හරි ලස්සනයි. අර පික්චර්ස් එක මේ තියේදී චූටි කතා ඉස්සර අපේ අර මේ විජේ මිහිර පත්තරවල අන්තිමට තිබුණේ අන්න ඒ වගේ. මම ඒකින්ද ඒකත් පොඩ්ඩක් මේ ආසයි තුන එකත් කියවන්න. ඒකින්ද මම ඒ බුක්ස් දෙකත් මගේ නොවැම්බර් ඩිසෙම්බර් බුක් ලිස්ට් එකට දාගත්තා. බලමු මම කොච්චර මේ මාස දෙක ඉවර වෙද්දී මම කොච්චර කියවලා තියෙද කියලා. පොඩ්ඩක් කියවන එක ස්ලෝ වෙලා තියෙන මේ සැරේ මේ නැත්තම් මම මේ විදි බුක්ස් දෙක තුනක් කියවලා මේ සැරේ පොඩ්ඩක් මේ කියවන එක පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙන. බලමු මේ ටික කියවන්න පුළුවන් වෙයිද කියලා.